මා නම් හිතන්නේ ඔය දෙකින් එකයි මේ භවය. එක්ක ඉවර වෙන්න ඕන මේ සසරේ නැවත උපදින එක. ඉවර කරගන්න බැරි වුණොත් අඩුම තරමින් සෝතාපන්න ඵලයවත් අවබෝධ කරලා මැරෙන්න ඕන. එතකොට සහතිකයක් තියෙනවා සතර අපායක ආයේ උපදින්නේ නැහැ කියලා. හිතන්න. නිරයකට වැටුණා. අටමහා නිරයෙන් එකකට වැටුණා. പ്രേත විශ්ේ ඉපදුණා. ආයේ මනුස්ස වගේ හොඳ ආත්මයක් ලබන්න කොච්චර කල් යනවද? ශාන්තයර ජිග්ගල සූත්‍රයනේ. ජිග්ගල සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ කන කැස්බෑවෙක් වියසිතුරින් අහස දකින්නෝ වගේ අතිශයින් දුර්ලභයි දුගතියේ ඉන්න කෙනෙක් සුගති භූමියකට. කියන්නේ අර මේ ගොවියෙක් සීසාන්න පාවිච්චි කරපු වියගහක් නේද? වියගහක් ඒක වැඩ අරන් විසික් කරනවා ළඟපාත තියෙන ඇල දිගේ පාවි ගිහිල්ලා තොලකට වැටිලා ඒක දිගේ පාවි ගිහිල්ලා ගඟකට වැටිලා ගඟෙන් මූදට ගිහිල්ලා දැන් මේ වියගහ මූදේ රළ එහෙට මෙහෙට යද්දි එහෙට මෙහෙට පාවෙන හුළඟ හමන පැත්තට. ඔහොම තියෙනකොට අවුරුදු 100කට එක වතාවක් මූදු පත්ලේ ඉඳලා උඩට එන කැස්බෑවක්. කැස්බෑවෙක් කියන අවුරුදු 100කට සැරයයි උඩට එන්නේ. එහෙම එයා නොහිතපු වෙලාවක උඩට එද්දි අර හුළඟට එහෙ මෙහෙ අතට පාවි තියෙන වියගහේ සිදුර හරියටම කැස්බෑවගේ ඔළුවට සම්බන්ධ වෙලා ඒ තුලින් හිස උඩට එස වුණොත් හිතන්නකො කොච්චර දුර්ලභද කියලා නේ. එන්නේ අවුරුදු 100කට සැරයයි. ඒ අතරේ එතනම එන තැනම තියෙනවත් නෙවෙයි මේ වියගහ. මේක හුළඟට මූදේ එහෙට මෙහෙට පාවෙවි තියෙන්නේ. හරියටම මේ ටික ඔක්කොම එක්කහු වුණොත් ඒක මොන තරම් දුර්ලභ අවස්ථාවක්ද කියලා හිතන්න. ඊට වඩා දුර්ලභයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. දුගතියක ඉන්න කෙනා සුගතියකට එන්නේ. ලැබිච්ච අවස්ථාව නම් අවුල් කරගන්න එපා. ලැබිච්ච අවස්ථාව අවුල් කරගන්න එපා. ලැබිච්ච අවස්ථාව විනාශ කරගන්න එපා. අපි කියමුකෝ මාර්ගඵලයක් ලබා ගන්න බෑමයි කියලා. අඩුම ශ්‍රද්ධාව සීලය හරි පිහිටුවාගෙන මැරෙයි. අඩුම ශ්‍රද්ධා සීල ගුණ හරි පිහිටුවාගෙන මැරෙන්න උත්සාහ කරා. අපිට මං හිතන්නේ මේ සසර ගැන කලකිරෙනවා නම් මේ සසර ගැන බය හිතෙනවා නම් බය හිතෙන්න ඕනෑවටත් වඩා දේවල් අත්දැකීම් විදියට අත්විඳ જાතියක් අපිනේ.